ඔයාලත් එක්ක තුලා ඉන්නේ. කොහමද ඉතින් දවස? අද ඉතින් යන්නේ එපිසෝඩ් 2 කැලේක සර්වයිවල් එකේ එපිසෝඩ් 2. ඉතින් දැන් මම මේ ඉන්න channel එක ඉතින් අද දවස් 2යි ඉතින් එක එපිසෝඩ් එකක ඔයාලා දන්නවා. අද මම කරන්නේ මාළු බාන්න. හොඳේ. මාළු බානවා. ඉතින් මාළු බාන්න යන්නේ. අපි මේ බිලිපිත්ත කෑන්නොත් බැරි වෙලා හරි. හරි. මොකක් හරි කරගන්න බලමු. බිලිපිත්ත කන්න කන මාළු බාන්නේ. ඒක දවසක් මාළු බාන්න කීර්ණී කරා. දවසක් මම මාළු බාන්න ඉන්නේ. ඊට පස්සේ ගස් ටික සුද්ධ කරගන්නවා. මම ක්‍රීප් ෆාම් එකක් හදනවා. ඒ ක්‍රීප් ෆාම් එකට ඕනේ මේ කියලා සෑන් ටිකක් එමත් කඩා ගන්නවා. ඊළඟ වීඩියෝ එකකින් මම ක්‍රීප් ෆාම් එක හදන එක කියනවා. ඉතින් කරගෙන යමු ඉතින් වැඩේ. සුපිරි කියන තමයි තියෙන්නේ. අපි ටික තමයි බලමු වීඩියෝ එකට. හරි. මම මාළු ටික නිකන් ඉන්න බෑනේ. අර ටිකත් එකතු කරන් එමු. මං ඒත් බලමු මොකද්ද බාල්දි මම ඇවිල්ලා තියෙන ෂැටල් එක. ෂැටල් එක ආවි කියන මම පච්ච ප්‍රශ්නේ. අද දැන් මෙහෙමයි උනේ. මම මේ උඩට එලා බලන්න බලන්න. සුබමෝතෙන් ඔන්න ඔය ඇතට මාළු විසු ඔන්න ඔය ගානට වගේ විසික් කරා. හරියටම ඔය චීන දෙන තමයි මං හිතන්නේ. අන්න අර ප්ලෑන්ට් එකක් වෙනවා. ඔන්නට ඔන්න ෆිෂ් කරගමු. බුබුල් ටික ගෙනත් එක අපරාධය. ඉතින් මෙන්න මෙතන. මෙන්න මේ හරියටම මම මේකෙන් බී වෙච්ච මාළු බඩු try එකක් දුන්නා. එතකොට මගේ ඉන්වෙන්ටරි එකේ බඩු ටික පිරලා තිබුණේ. පොඩි සද්දයක් එනවා ඉතින් ගණන් ගන්න එපා. ඉතින් මෙන්න මේ විදිහට මෙන්න මෙතන තමයි මම කරේ. ඒක ගෝසාකාරී වැඩි. පොඩ්ඩක් ඉන්න මම බලන්න මොකක් හරි කරන්න ඒකට. හරි ඉතින් සද්ද මම නවත්තගත්තා. ඉතින් මම කීකේ හිටියා සැටල් එක අම්බෙත්. ඉතින් සැටල් එක එන්නේ හිටිපිනා මම සින් කරද්දි එකපාර සැටල් එකක් ආවා. එතක බැලුවා මොකද්ද කියලා සැටල් එක මොකද්ද උනේ කියන එක මට හිතා ගන්න බැහැ තාම. කොහෙන් හරි සැටල් එක ආවේ ඇයි කියන එකවත් දන්නේ නැහැ. සැටල් එක මොකම දැන් අතුරු දැන් ඉඳ සින්න තියෙන්නේ. ෆිනින් කරද්දී සෑමල්ලා දෙන්නේ ඉතින් අපි ෆිෂින් කරන පටන් ගමු ඉතින්. මම සැටල් එක ආවේ කොහෙන්ද කියන එකයි මම මේ කල්පනා කර කර හිටියේ. යාළුවනේ ෆිෂින් ඉතින් මම පාඩුවේ කණ්ඩවත් දෙන්නේ නැහැ නේද බලන්නේ. ෆිෂින් කරලා අයියෙන් බුබුලු ලානිලා නේද මම ටික මේ පැත්තට යන්න. විලා කරක් වැඩි මං හිතන්නේ. ඉතින් අද දවස පිසින් කරනවා කිව්වට ආවනේ. අයියෝ හැම වෙලේම මිස් වෙන්නේ අයියනේ මට. අත අහකර ගත්ත ගමන් ඉතින් පිසි බුබුලු ඉරානීස් එනවා. ඉතින් බලමු ආයි නයි. ලින්කු හරි සෑමන් එක ළඟ දැම්මම පොල් පිටෙන් හරි ගහලා ගන්න බැරි. අර මාළු බානුන් ගහන්නේ තටපට ගාලා. ඒ ඔන්න ළඟටම ඈද්දා. ඇයි බං ආවේ නැත්තේ ළඟටම ආව එක? මේ වල ගන්න බෑ. නගර වෙලා ඉමු. කොහොම බාලු. අනේ ඉන්නකොට ඉන්නේ නැද්ද කියලා චිත්‍ර කැපේ. ගියා විතරයි ආවනේ. මොකද්ද මේ කියන්නේ? වතුර ඇතුළට ගිහින් ආයි උඩට දින. ලස්සනයි. එන්නත් ඇයි කියන එක මට තියෙන ප්‍රශ්නේ. දැනට ඔය 3යි. අයියෝ. ඉන්නේ මොකක් හරි ගියේ. මට එක විදියකට ඉන්න බෑ. ඒක ප්‍රශ්නේ. වරින් කොබ. බුබුලු. අයියෝ මං කලින් ගන්නවා වැඩිද මන්ද මට තේරෙන්නේ නැහැ අයියා.
යස දැන දෙන්න. ඔය ඉන්න උඩින් ඉස්සි කරමු ඈතට. ඈතට ඩක් ගාලා එනවා. අයි මාළු පස්සේ පාන්න බලමු. මං අදිනවා වැඩි මං හිතන්නේ කලින් එක පරක් වෙනවා. නොවේ යාසනේ මං අහක බලනකන් ඉඳලා ඉන්නේ. සෙමන්ස්ලා ඉන්න දැනගෙන මම දැන් මේ. එන. අයියෝ මං කලින් වැඩි මං දානවා. අනේ මේ විකාර කර අපි මේ දවස් නාට්ටි කරගන්න බෑ බෝරින් වෙනවා ඒක. ඉන්නේ මාළු පිටක් දාලා ඉන්නේ. ගමු එක වෙනකොට මේ විදිහ අතට. මම මචං කේව් පාරක් හරි ගහගෙන ඉමු. යම් බඩලු බයියා ඉන්නවා. බයියා එහෙම වෙන මොකක් හරි එන්නේ නැහැ තමයි ඉන්නෝලි. බැටළු බයියා හොඳයි. ඉතින් බැටළු බයියට දුන්න ෂොට් එක. බැටළු උන බූල් දෙකක් දොයි දීපම කියලා. එතන කතාගෙන යනවද? නේ ඕනේ නේ. මේ ක්ලික් පාරක් දාලා. ෆයින්. ඉතින් මේ දවස් දෙකේ තව බැටළු කෙනෙක් ඉන්නවා. බැටේලුවා. ඊට පස්සේ හරකෙක් ඉන්නවා. හරක් මම මරනවා. ඉතින් මෙන්න මේ ආකාරයෙන් තමයි හරක මරාගන්නේ. අපි ඉතින් ගස් ටිකක් කපා ගමු මචං. ඒ යනට වඩා ගස් ටිකක් කපාගෙන මගේ ඊළඟ කීප පහම එකට මේ අර ස්පෝන් වෙන එක නවත්තන්න එපා. ඉතින් ස්පෝන් වෙන එක නවත්තනකොට මෙන්න මේ ඕනි වෙනවා. එක වීදුරු වලට භාවිත කරන්න පුළුවන්. ඉතින් වීදුරු නම් භාවිත කරලා හැකි. ඉතින් ඔයගොල්ලන්ට වීදුරු භාවිත කරලා උනත් ඒ වැඩේ කරගන්න පුළුවන්. වැඩිදුර විස්තර ඕනේ නැහැ. ඉතින් කීප ෆාම් එක ඒ වීඩියෝෙන් බලාගන්න එක ඇත්තේ. ඊළඟට ඔයාලට එක්කෙනෙක් ඉල්ලා තිබුණා ඉන්ඩ්‍රැගන්ට ගේමක් දෙන්න ඕනේ කියලා. ඉතින් පළවෙනි ගේම මම ඉන්ඩ්‍රැගන් ගැන කිව්වා. ඒ හින්දා දැන් ඉන්ඩ්‍රැගන්ට ගේමක් දෙන්න ඕනේ කියලා එක්කෙනෙක් කිව්වේ. පෞද්ගලිකව මට කිව්වේ හොඳේ. කන්ට්‍රෝල් එහෙම නෙවෙයි. ඉතින් අපි ඉන්ඩ්‍රැගන් බයියට දෙමු මොකක් හරි. ඉන්ඩ්‍රැගන් බයියාව අපි මොකක් හරි විදියකට ඝාතනය කරනවා. ඊට පස්සේ ඔයාලා මගේ මොඩ් රිවීල් වීඩියෝස් බලනවා ගැන. මොඩ් රිවීල් වීඩියෝ බලනවා නේද? ඔයාලට ලොකු මගේ සේෆ් හැක් එක හොයා ගන්න ආස ඒවා ගැන ඉල්ලන කට්ටියකුත් ඉන්නවා. ඒ වගේ අයට වීඩියෝ දෙකක් මොකද දාන්න බලාපොරොත්තු වෙනවා. දැන් ගස් කීයක් කපාගත්තද මන් දන්නේ නැහැ. මොනවාද මෙන්න මේ ගස් జాතියේ මං හරි ආසම ගස් జాතිය ඕග් එක. ඉතින් හොඳයි. සුදු පාට එක කියන්නේ කඳ සුදු වුණාට වැඩක් නැහැ. උඹ බලන්න මේක දැන් පට්ට ලස්සනයි. දැන් බලන්න මේක ඒක නිකන් බලන්න බල්ලෝ ආලාගේ. ඉතින් වෙනස බලන්න බල්ලෝ ආලාගේ. මේක ලස්සනයි. මේක බල්ලෝ ආලාගේ නෑ ඉන්නේ කියනවා. සමහරුන්ට මේක ලස්සනයි. මම දන්නේ මේක වුණත් අපිට පුළුවන් මේකත් හරි තමයි ඉන්නේ එක ඕම උනායින් පස්සේ අපිට මෙන්න මේ දේ කරගන්න බෑ කියලා. අනේ ඒක පුළුවන් මේ. එහෙනම් මේ දේ කරගත්ත එකද? ඉතින් කට්ටිය කලබල වෙන්න එපා. එකකින් හතරක් හම්බෙනවා. බලමු මේ ස්ටැක් එක ගන්න ඕනේද? ස්ටැක් එකයි. ස්ටැක් දෙකයි. ස්ටැක් දෙකකුත් තව එක බ්ලොක් හතරකුත් තිබුණා. බැටේලුවා. බැටළු බයියා. බැටළු බයියට දුන්න දුට්ටේ. පීනල යන්නේ. ඔයි. අපි දැන් යනවා. සෑන් මයින් කරන මෙච්චර වෙලා යනවා කියලා කට්ටිය දැන හිටියා. ඔක පිටින් මෙච්චර වෙලා යයිද සෑන් මයින්. කරලෙම කියන්නේ කින්නේ. උගක් කියලා යනවා. මොකද මේ සෑන් මයින් කර උගක් කියලා. කියලා දෙන්න උඩට ගිහින්. අයින් වතුර ගිහින් ගියාදී උගක් කියලා යනවා. ඕනිම බ්ලොක් එක. අර කඩන්න ඊසිම බ්ලොක් එක හිටන්න. නෙදරයිට් සවල් එකකින් සෑන් එකක් හරන්න යන වෙලාව. තප්පර කීයද? පොඩි ගානක් යන්නේ. එතකොට ඒ ගානට වඩා නිකන් නෙදරයිට් සවල් එකකින් ටික වෙලාවක් ඉන්නේ. ඒකෙන්ම හැරුවොත් අපි නිකන් අයන් ඩයමන්ඩ් සවල් එකකින් වෙල්ලක වැලි යනවා වගේ වෙලාවක්. ඔය ටිකකින් කිව්වොත් එන මේක හරිද? මෙන්න මේක. හරි. ජෙලි බ්ලොක් ගමුකෝ අපි. ජෙලි කියන්නේ ස්ලයිම් බ්ලොක්. හරිද? මෙන්න ඒක දැන් අපි ගොඩ ඉන්න කෙරු එකක් ගැහුවම ගුඩේ ගුඩ. ඒ වගේ වතුරට වතුර ඇතුලේ චුට්ට වෙලාවක් වෙනස් වෙන්නේ. දැන් අපිට මේක
ඉතින් බ්ලොක් එක උදාහරණයක් උද නෑ එක්ක පායු උදාහරණයක් අපිට කරලා දාන්න ඔය සෑන්ඩ් වලට ඉතින් මේ විදිහට වැලි දැන් මම වතුරින් ගොඩනවා ඉතින් සවල් එක කරා මම මේක හරනවා හරි දෙක පටස් ගාලා යරනවා ක්ලේද කොහෙ තියෙන්නේ දැන් යන වතුර අභ්‍යන්තරයේ තියෙන වැලි බ්ලොක් එකක් හරිද මේ වතුර ඇතුළට ආවා දැන් මේක හරන්න යනවා ඉතින් බලන්න දැන් මේ බ්ලොක් එක ඔන්න දැන් මේ සවලෙන්ම යරන්නේ ඒ සවලෙන්ම එකද ටික වෙලා ගියා කැඩෙනවා පියන දැන් ගොඩ එහෙම ඇරුවා නම් ක්ලේද කොහෙද මම හිතන්නේ ආව ක්ලේ මචං ක්ලේ කියන්නේ එමරල්ඩ් වර්ධව වටා ගන්න ඉපයිද කියන්නේ අපිට ක්ලේ වලින් සල්ලි දීලා මේව කරගත්තේ කියන්නේ සල්ලි ගත්තයි ට්‍රේඩ් දැන් ට්‍රේඩ් එමරල්ඩ් තමයි මින්ක්‍රාෆ්ට් වල සල්ලි මේ ක්ලේ වෝටර් මේ එක හින්දා ඉතින් අමාරුයි ක්ලේ ටික මයිනින් කරගන්න මම ඊට පොඩි වැඩක් කරනවා හරි මෙන්න මේ හතරට මයිනින් කරන්න ඉතාලි ඉන්න ක්ලේ ටික වෝටර් කරගමු මෙන්න ටික මේක ඕනේ උඩකින් ඉඳන් හරමු ඒ දන්නේ මේ බ්ලොක් එක නැග ගන්න මෙන්න මේ දින මයිනින් කරගන්න වෙනයි දිගා ක්ලේ තිබ්බා අර රෑ වෙනවද අරන්නේ රෑ වෙනවා වගේ තියෙනවා ඕනේ රෑ වෙනවා ඉතින් අපි දවසේ පළවෙනි දවසේ හිමාව වෙනවා එතකින් ක්ලේටි එකතු කරන් එමු පළවෙනි දවස් හරිය නිමා කරන්න ඕනේ ඒකයි මම නිදාගන්නේ zombies spawn නොයි ඉතින් අපි යන් ආයි ක්ලේ ගේන්න යනවා හරි ඉතින් දෙවෙනි දවසේ තුන ඉතින් මම ක්ලේ ටික ළඟට ආවා ඉතින් දැන් ඉතින් ක්ලේ ටික කඩාගෙන එනවා අපේ දෙවෙනි එපිසෝඩ් එකෙත් ඉතින් ටිකක් බෝරින් වගේ මටත් දැනෙනවා ඒගොල්ලන්ටත් දැනෙනවා ඇති මම ක්‍රීපර් ෆාම් එකෙන් බලා ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවනම් බලලා ඩිස්ක්‍රිප්ෂන් එකේ මම දාලා ඇති ලින්ක් එක මේකේ පළවෙනි එපිසෝඩ් එක ඉතින් පළවෙනි එපිසෝඩ් එක ගිහින් බලන්න පුළුවන් ඔයගොල්ලන්ට ඊට පස්සේ මගේ අර කමෙන්ට් එකට ස්තුතියි මගේ පර්සනල් කමෙන්ට් බ්ලොග්ස් එකට දාලා තිබිච්චි හලෝ ඉතින් ඔන්න ඉතින් පොඩි කෝල් එකක් ආවා ඒකයි ඉතින් තාම ක්ලේ කඩන ගමන් කෝල් එකක් ඒත් ආවේ මේ YouTube channel එකක කීයක් තමයි ඉතින් YouTube channel එකේ මගේ යාළුවෙක්ට පොඩි උදව්වක් ඕන වෙලා ඉතින් ඒක සම්බන්ධයෙන් තමයි යා කතා කරන්න ඉතින් කෝල් එකක් ගත්තේ ඉතින් මේ ඉතින් වට පිට සද්දකින් ආයෙ ගණන් ගන්න බෑ කියලා ඉතින් ක්ලේ ටික කඩාගත්තා ඉතින් මේ දවසේ මේ වතුරේ ඉඳන් කඩන්න බෑ මම කිව්වනේ වතුරේ ඉන්නකොට වෙලා යනවා වැඩි කඩන්න එකක් ගහලා කඩන්න තියෙන එක වතුරේ ඉන්නකොට වෙලා වැඩි මම මේ කොලින් බලන්න මේ වතුරත් එක පීනන්න ටිකක් අමාරුයි මේක පැත්තකට ගලාගෙන යන මේකේ ප්‍රශ්න බලන්න ඉතින් අර එකපාරින් කඩපු එක මේක ටික වෙලාවක් ගියා කඩන්න මම තේරෙන්නේ ඒක වෙනද ඉතින් ප්ලේස් ලයින් බෝ YouTube channel එකේ ඉතින් ආදල් එකේ ඉතින් ගාගෙන යන කාලේ පට්ටම දවසක් යනදත් ඉතින් අද පට්ට කොහමද ප්ලේස් ලයින් බෝ ඉතින් දැන් යන්නේ ඉතින් අනිත් එක ප්ලේස් ලයින් බෝ YouTube channel එක හදන්න මගේ ප්‍රධාන හේතුවත් ඔයාලා දන්නවා මගේ YouTube channel එකේ තියෙච්චි Rainbow in Minecraft channel එක මම නේදනවා ඒකගේ ඉතින් නිය පොත දෙරණ ගියා බැලුවද ඉතින් අපි යමු අපේ බේස් එකක් නැතුව හදාගත්ත අමුතුම පොට් එකට මගේ රූල් එකක් කඩ වෙන්න හින්දා තමයි මම බේස් එකක් ගාලා නැත්තේ මේ වගේ පොඩි ප්ලේස් එකක් තියෙන්නේ බේස් එකක් නේ ප්ලේස් එකක් තියෙනවා ඉතින් මම මෙන්න මේකට මම දාගන්නවා ඉතින් මගේ කඩාගෙන ක්ලියර් තව ගේ ඇති ඉතින් ඕක හොයන්න බෑ වැලි එකක් දාගමු මෙන්න මේ බ්ලොක් ටිකක් දාගමු බ්ලොක් මගේ අතින් පාවිච්චි වෙනව නැත්තම් ඩර්ට් ටික අතර ගමු
දැන් ඉතින් මෙන්න ඉතින් කරන් අද දවසත් ඉතින් මීරි නිමා කියන යනවා කවු කෙනෙක් ඉන්නවා ඒක රූල් දෙයක් තමයි බේස් එකෙන් ඈත ඉන්න ඕනි කිව්වේ ඉතින් පොඩ්ඩක් ඒක කඩ වෙලා බේස් එක ළඟට යවුණා වල මතකයි ඒක තමයි මම දවස් 4ක් සෙවයි වෙන්න හිටපු එක දවස් 10කට වැඩි කරගත්තේ ඒ කියන්නේ තව ඔයාලට එපිසෝඩ් 3ක් තියෙනවා ඉතින් කේව් පාරකුත් ගැහුවා පළවෙනි එපිසෝඩ් එකේ එච්චර ඒක හොඳ කේව් පාර නෙමෙයි ඒක බෝරින් දෙවෙනි එපිසෝඩ් එකත් ටිකක් බෝරින් ඔයාලට හතරෙදි වගේ මම බලාපොරොත්තු වෙනවා ඩයමන්ඩ් මයිනින් පාරක් ගන්න බලාපොරොත්තු වෙනවා හොඳයි කරනවා කිව්වේ නේ බලාපොරොත්තු වෙනවා මේ බ්ලේස්ලෑන්ඩ් බොයි YouTube channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරලා like කරලා ළඟ තියෙන bell icon එක තෝල් දාගන්න එතකොට notification එක මාර්ගයෙන් මගේ වීඩියෝ ළඟට මගෙන් ගන්න පුළුවන් හොඳයි මම මේ ටක් ගාලා සබ් කරපු මගේ යාළුවන් මතක් කරනවා ආවල්ද මං හිතුවේ ඉතින් සබ් ටිකක් ගහ ගන්නත් වෙනම කට්ටක් කන්න වෙයි කියලා ඉතින් මට ඉතින් ඔයාලා මට සබ් 14ක් ගන්න පට්ටම උදව්වක් කරා මම බැලුවේ මේ දවස් ටිකේ පැය මම බැලුවා ඉතින් පැයකට එක වගේ වැඩි වෙලා තිබ්බ මට සතුටුයි ඉතින් මගේ පළවෙනි subscribe එක නම හදනවා වෙන්න එපා පළවෙනි subscribe එක නම හදමු යාළුවා කියන්න දැන් කියලා වැඩක් නැහැ ඉතින් මගේ පළවෙනි subscriber ඔයා බය වෙන්න එපා ඔයාගේ නම හදනවා බ්ලේස් පොරොන්දු ඉෂ්ට කරන එක්කනේ හරි ඉතින් ආතල්ලයක් ගන්න මැරෙන්නද කියලා මට හිතෙන්නේ නැහැ මැරෙන්න හිතෙනවා ඉතින් මෙල්ල බලමු ආසයිති අප්පා බං ඇයි බං වදින්නේ නැත්තේ මේක නයිස් ආයි ඇයි මේ වදින්නේ නැත්තේ ටච් වෙන්නේ මගේ ටච් එකේ කේස් එකක් ගිහිල්ලාද කොහෙ ටච් වෙන්නේ නැව ඔය අර දැන් කැඩුවා කී පාරක් කැඩුවා මන්ද ටච් වෙන්නේ අර ඒක හරි ගියා ආයි ටච් වෙන්නේ නැතුව ගින්නේ නැහැ පාර මොන මගුලද මන් දන්නේ මොකක් හරි කේස් එකක් ගිහිල්ලා කොළොල් වලින් වීරු ගන්න බෑ ඉතින් ඔය වගේ වැඩ වෙනවා ආයි බලමු ටච් එක යෝ ටච් වෙන්නේ නැහැ ඕම ගිහිල්ලා යනවා කවුරුද කියනවා අම්මා එකට දෙකක් බන් දෙන දෙයියෝ ගෙදෙට්ට ගෙනත් දෙනවා ආම අයියේ කොහමද ඉතින් කව් බයියලටත් දීලා වැඩේ ඔයාලා මේ වෙන වචනේම කියන්න එපා මම බයියා ගන්නෙ හොඳේ ඉනිය මිතා ගන්නත් එම මම දැන් කාලේ උන් සමාජයෙන් හොඳ නෑ එච්චර කියන්නේ මේ දැන් කාලේ සමාජය ඇටි උර පප්පා ඕඩන් පප්පට කියන වීඩියෝ එකක් එනවා ගන් මොඩ් එකක්. හැබැයි ඉතින් ගන් මොඩ් රිවීල් එකත් ඔයාලට බලන්න කියලා ආරාධනා කරනකම ඒ ගන් මොඩ් එකේ පටේ බෙඩ්රොක් වලට වැඩ කරන්නේ. Java එකේ ඉන්නවනම් බලන්න එපා. බලලා වැඩක් නැහැ. මම Java ගහන්නේ හොඳයි. ඊවිජර් Java ගහන්නේ. ගායි මම ඉතින් PC එක හදාගත්ත පස්සේ ගහන්න බලනවා. ජීවිතේ චෝරේ. PC එක හදා ගන්නකන් ජීවිතේට ගන්නෑ. ඕකේ. ඉතින් දැන් ඉතින් මම කිව්වා රිවීල් එක පටන් ගන්නවා ගන් රිවීල් එක. ඉතින් ඒකත් බලන්න කියලා ආරාධනා කරනවා. මම ඉතින් වීඩියෝ එක YouTube එක කරගෙන ඉන්නේ මොනවා කරන්න කියලා හිතා ගන්න බැරුව ඉන්නේ මට. දඩ කිව්වයක් තියෙනවා මචං. එඳ අරන් ආවේ නෑ ඉතින්. එඳ අරන් ආනේද එඳ හදා ගන්න පුළුවන් මම හිතන්නේ. යා. අද මෙන්න මේ ගොයන් නවතිනවා. ඉතින් හරි. එඳගෙන ආවේ නන්නේ. එඳ හදා ගන්නවා මම මෙතන ක්‍රාෆ්ටින් ටේබල් එකක් දාලා ඇවිල්ලා. හරි ඉතින් මටත් කම්මැලි. ඉන්න මේ මිදි. ඉන්ද පුතාරි. ඒනි බ්ලොක්ස් ටික මගේ. ඒ කියන්නේ ස්ලයිම් බ්ලොක්. ඒකත් කඩාගමු. අද දවසේත් අවසානයේ මම හිතන්නේ
ඉතින් අදට ප්ලේස් ලයින් බෝ YouTube channel එකෙන් ගිහින් එන්න. හොඳයි. බයි හොඳයි. අදට ප්ලේස් ලයින් බෝ YouTube channel එකෙන් ගිහිල්ලා එන්න. මොකක් හරි ලැග් එකක් තිබ්බා. අදට ගිහින් එන්නම් ඉතින්. කොල්ලෝ කෙල්ලොන්ට බයි කියන්නේ කියන්නේ. අවසාන මොහොත. ඉතින් අදට ගිහින් එන්න ප්ලේස් ලයින් බෝ YouTube channel එකෙන් ඔයගොල්ලෝව මතක් කරනවා මම නිදා ගන්නවා. බයි.